ඊළඟට මේ දැන් මේ පාර දැන් මං කියන්නේ දැන් රිවිෂන් ළමයෙක් ඉන්නවනම් මේක තීරේ ළමයින්ටත් යම් ආකාරයකට අදාළයි රිවිෂන් ළමයෙක් ඉන්නවා කියලා හිතන්නකෝ එයාට මේ වෙලාවේ වැඩේ ටිකක් අවුල් වෙලා ඉන්නවා කියලා හිතන්නකෝ කවුරු හරි රිවිෂන් ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි හැබැයි උපක්‍රමශීලී ගේමක් ගහන්න පුළුවන් මේ පාර විභාගය හැටියට හරිද මේ පාර විභාගයට පට්ට ලකී විදිහට තියෙනවා වලට ඒ කියන්නේ මේ කියන්නේ මං කියන්නේ ටයිම් ටේබල් එකෙන් වශයෙන් නෙමෙයි සහ වෙලාව වශයෙන් නෙමෙයි මේ පාර එන්න තියෙන මාතෘකා නිකන් හිතලා බලන්නකෝ අර සාමාන්‍යයෙන් කාලෙකින් සෙට් වෙන හොඳ මාතෘකා ටිකක් තමයි සෙට් වෙලා තියෙන්නේ මේ පාර යාන්ත්‍ර විද්‍යාවේ තියෙන පොසිබිලිටිස් බලන්නකෝ මං කියන්නම් වෙනම වීඩියෝ එකකින් නිකන් ඔයාලා බැලුවොත් ඔයාලට තේරෙනවනේ යාන්ත්‍ර විද්‍යාව එන්න ඕනේ මොකද්ද කියලා ඒ කියන්නේ අර වාත කේස් අඩුයි මේ පාර එක්සෑම් එකේ සරලව තුන් පාරක් දෝලන ඇවිල්ලා තියෙනවා පැහැදිලිව 99%ක විශ්වාසයකින් කියන්න පුළුවන් ආලෝකයේ එසේ එකක් එයි කියලා. ආලෝකයේ එසේ එකක් එනවා කියන්නේ ස්ට්‍රක්චර් එකට එන්නේ දෝලන. පුදුම සහනයන්නේ. ස්ට්‍රක්චර් එකට දෝලන එනවා කියන්නේ ඇත්තටම මං කියන්නේ. දැන් ධ්වනිමානය මේ නල ලියන එක ගේමක් නෑනේ. අර ආලෝකය ඇවිල්ලා වර්ණාවලිමානය දෙකට කපලා වගේ තිබ්බාම ට්‍රැක් පයින්නවා. අර මේ පාර එහෙන ලකී විභාගයක් තියෙන්නේ. බාහිර පරිසර සාධක වලින් අමාරු වෙන්න පුළුවන් ඔය ටයිම් ටේබල් අර මේවා. හැබැයි ඇනලයිස් කරලා ගේමක් ගහන එකට අන්තිම මොහොතේ පට්ට ලකුණු ගණක් වුණත් ගන්න පුළුවන් හරිද? හැබැයි ඒකේ අනිත් පැත්ත ඒ කියන්නේ ඊළඟ පාර බබා හම්බ වෙනවා. එහෙනම් මේ පාර මේ ෂයිකින් කරගන්න. يعني 27 A level කියන්නේ මේ පාර අර ඔය ටික ගානට අර මේ පාර ලස්සනට සෙට්ලා දෙනවා අර කනගස් බෑවා පිය සිදුරෙන් ඇහැ ගද්ද මගුලක් වගේ අර ගානට සෙට් වෙලා දිනවනේ අර හොඳ ප්‍රශ්න ටිකක් එන්න මේ පාර විභාගේ යාන්ත්‍ර විද්‍යාවෙන් නම් මේක එයි කියලා බොහෝ විට කියන්න පුළුවන් මේ ආලෝකයේ එසේ එකක් එයි කියලා බොහෝ විට කියන්න පුළුවන් ඊට පස්සේ යාන්ත්‍රික ගුණ වලින් බොහෝ විට මේක එයි කියලා කියන්න පුළුවන් ඒ එන්න තියෙන ටිකත් හොඳ ඒවා නේද ඒ එන්න තියෙන ටිකත් හොඳ ඒවා වැඩි ඕනේ නැහැ ස්ට්‍රක්චර්ඩ් එකේ හතරවෙනි ස්ට්‍රක්චර්ඩ් එකනේ වාතම ස්ට්‍රක්චර්ඩ් එක يعني සාමාන්‍ය ගොඩක් ළමයිගේ අඩුම ලකුණු තියෙන ස්ට්‍රක්චර්ඩ් එක. වැඩි සම්භාවිතත්වනේ මීටර් සේතු වෙන්නනේ. නේද? දැන් ගොඩක් අවුරුද්දක වැඩි සම්භාවිතයක් තියෙන්නේ විභවමානයෙන්ද. මේ පාර වැඩි සම්භාවිතයක් මීටර් සේතු වෙන්නේ. يعني මෙහෙම ලක් එකේ එක්සෑම් එකක් මම පන්ති කරන කාලේ දැකලා නැහැ මම. එහෙනම් ලක් එක්සෑම් එකක් තියෙන්නේ. ඇනලයිස් කරලා කියන්නේ කොහොමද ආලෝකයේ වර්ණාවලි මානයේ ප්‍රැක්ටිකල් එකක් ඇවිල්ලා ධාරා විද්‍යුතයේ විභවමානයේ ප්‍රැක්ටිකල් එකක් ඇවිල්ලා හරි අර යාන්ත්‍ර විද්‍යාවේ භ්‍රමණ ජලයේ තියෙන සුපිරි ප්‍රශ්නයක් කඩිලා අර එහෙම ආතල් අවුරුදු තිබිලා තියෙනවා ආතල් කියන්නේ ඉතින් ආයි වැලේ වැල් නැහැ මේ පාර අර හින ලක් එකක් කරගෙන විභාගයක් තියෙන්නේ හැබැයි ඉතින් මං කියන්නේ වෙලාව ඇති කියලා වෙලාව නම් මදි අර වෙලාව කේස් එක තියෙනවා ඒක හරි හැබැයි ඇනලයිස් කරලා ගේමක් ගහන එකට මාර මැච් එකක් ගන්න පුළුවන් එතකොට මම දැන් මේ කිව්වේ නිකන් රෆ්ලි දේවල් ටිකක් මම ඒක හරියටම වීඩියෝ එකකින් කියනවා මෙන්න මේකයි පහුගිය ආපු විදිහ මේකයි එන්න වැඩි පොසිබිලිටි එකක් තියෙන විදිය කියලා. ඒ වීඩියෝ ටික දැන් ෂූට් කරලා තියෙන. පරක්කු කරනවා පොඩක් දාන්න. හරිද? ඊළඟට සදනාතන්. ඒතර ඊතුරු මාසය ඇතුලේ මේක ඇනලයිස් කරලා ගේමක් ගන්න මනුස්සයට සෑහෙන ගේමක් ගන්න පුළුවන්. ඇයි හේතුව? එසේ හතරක් නම් ලියා ගන්න විදිහක් තියෙනවා. දැන් අපි හිතමුකෝ ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර වලින් එස් එකක් එන්න සම්භාවිතාවයක් තියෙනවා. මොකද ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර දෙපාරක් එන්නේ නැහනේ. තියෙන සම්භාවිතය ගොඩාක් අඩුයි. ඒතර ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ගිය පාර ආවා. එතකොට අනිවාර්යෙන් ස්ථිතිහාරි චුම්බකාරය තමයි කරගෙන්න ඕනේ. ඒකෙත් වැඩි සම්භාවිතයක් තියෙන ස්ථිති වලට. මං කියන්නේ පාස් පේපර්ස් රටාවේ හැටියට මීට වඩා හිතන්න ඕන දේවල් තියෙනවා. ඒතර ස්ථිති එස එකක් ආවොත් ස්ථිති එස එකක් එන්න පුළුවන් විදි දෙකයිනේ තියෙන්නේ. එක්කෝ ආරෝපිත ගෝල පද්ධතියෙන් එන්න ඕනේ. අනිත් එක නැත්නම් ආරෝපිත අංශු වල චලිතයෙන් එන්න ඕනේ. පහුගිය එසේ 10ක් ගත්තොත් 6-7ක්ම තියෙන්නේ ආරෝපිත අංශු වල චලිතයෙන්. අර ඇනලයිස් කරලා ගේමක් ගහන එකට දැන් මෙහෙම කියන්න බෑ ඔක්කොම ටික. ඇනලයිස් කරලා ගේමක් ගහන එකට මාර ගේමක් ගැහුවා. ඒ ටික තමයි ගෙස් පේපර්ස් 5 6 7 8 වල දාලා තියෙන්නේ ඔන්න ඕක ඇනලයිස් කරලා. 5 6 7 8 වල තියෙන්නේ කෙලින්ම මේ පාර ඇනලයිස් කරලා. එතකොට මේ හැම ප්‍රශ්නයක්ම හරියට කරන්න උත්සාහ කරන්න අපි හිතමු කරගන්න බැරි වුණා කියලා ඩිස්කෂන් දෙකක් තියෙනවා. ඩිස්කෂන් දෙක හොඳට බලන්න. එතකොට ඒ ළඟින් යන ප්‍රශ්න ටික දාලා තියෙනවා. එතකොට ඒ ප්‍රශ්නයක් විභාගයට එන එකක් නැති වෙයි. නමුත් ඒ කන්සෙප්ට් එක වාට තේරුණාට පස්සේ විභාගයට ප්‍රශ්න වාට ලියා ගන්න පුළුවන්. හරි. ඒ හින්දා සමහර මාතෘකාවලට වඩා දුර්වලතාවයක් තිබ්බත් අරක් කරන්න. ඊළඟට රිවිෂන් එකේ ඉතුරුලා තියෙන පාඩම් ගත්තත් ස්ථಿತಿ ලොකු සම්භාවිතාවයක් තියෙන පාඩමක්. අනිත් එක
යාන්ත්‍රික ගුණ ලොකු සම්භාවිත අනිවාර්යෙන් එනවා. යාන්ත්‍රික ගුණ අනිවාර්යෙන් එනවනේ. අනිවාර්යෙන් එන පාඩමක්. ඒතර ඒ ඉතුරුලා තියෙන පාඩම් දෙක ඇවිල්ලා වැඩි ප්‍රැක්ටිස් කරන්න දෙයක් නැති. දැන් යාන්ත්‍ර විද්‍යාව තාපේ වගේ ඉතුරු වුණා නම් මාර්ගයසයක් වෙනවනේ. ප්‍රැක්ටිස් කරන්න දෙයක් නැති. එදා ඉගෙනුවා, එදා එසේ හැදුවා, එදා ගෙදර ගියා එහෙම පාඩම්. මේ වගේ. හරිද? ඒ හින්දා දැනට F එකේ ඉන්න එකෙක් හිටියත් මේ පාරද සාමාන්‍යයෙන් මම කියන්නේ මේ වෙලාවේ F එකේ ඉන්න කෙට B එකකට නම් යන්න පුළුවන් කියලා. හැබැයි මේ වෙලාවේ එක්සෑම් එකේ මේ තියෙන අර විශේෂ ග්‍රහ පිහිටීම නිසා හරිද? මැච් එකක් ගන්න බැරි වෙන්නෙත් නැහැ. හරිද? ඇත්තම කියන්නේ විශේෂ ග්‍රහ පිහිටීම නිසා.